අන්තර්පළාත් තීරම් කඳවුරේ 10 ස්ථානය ලබා දෙන අපි මේ විදිහට සමස්ත ලංකා කඳවුරට සහභාගී වෙලා තියෙනවා. කලින් කඳවුරේ වගේම මේ කඳවුරේ මුදු තරගයක් ලබා දීලා ඉදිරියට යන්න දුබලනවා. Today we are here to challenge All Island Eastern Cadet Band Trophy. So we are proud to represent 2nd Battalion Kandy, and we are Dharmaraju College Eastern Cadet Band. Now this time we are at face good, and we think we can face first place in this challenge trophy. අපි දෙවෙනි බලයෙන් අයත් සාන්ති විස්තර විද්‍යාලයේ තිබුණාද සම්දේ අපි මේ සැරේ විද්‍යාවතන කණ්ඩායමට සහභාගී වෙලා අනිත් ඉස්කෝල වලට හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට තේනවා ඒ වගේම අනිත් ඉස්කෝල වලින් කුසුම්තාවනේ ඇවිල්ලා ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සැරේ ජයග්‍රහණය කරන්න. From Bandaranaike College Kampaha 7th Battalion. We have participated for 2025 All Island Eastern Band Camp to give a great competition to other schools and bring the cup to our school. We have practiced for months. We are ready to participate for the camp and give a great competition and bring the cup. අපි දෙවන බලයෙන් ආයත් ඒවට මාර්ගයල තෝරාගෙන කණ්ඩය තෝරාගෙන තෝරාගැනීම ඇගේ කඳුරෙන් 26 වෙනි ස්ථානය ලබා ගත්තා. ඉන්පසුව සමස්ත ලංකා තෝරාගෙන කඳුරට අපි සහභාගී වුණා මේ අවස්ථාවේ. ඉතින් හොඳ තරගයක් දීලා ජයග්‍රහණය කරා යාම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. Good afternoon. We are from St. Joseph Girls School, Nugegada, from 26th Battalion. We came here for the first time last year, and we are here for the second time today. We hope to bring out a good game in this competition. අතලම බලන්නේ ශ්‍රීමන්ත ජෝන් කොතලාවේ ජාතික පාසලේ පිළිදිග තීරාගෙන ශිෂ්‍යබත් ඛණ්ඩය. ඉතින් මෙවරත් අපි පාසල සහභාගී වෙලා ඉන්න සමස්ත ලංකා තෝරාගෙන තරගාවලියට ඉතින් වෙනද වගේම අනිත් පාසල් සමග කරට තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හනුවකර්මාවී බාලිකා විද්‍යාලයේ පෙරදිග ශිෂ්‍යබත් තීරවාදක ඛණ්ඩය අලත් තේරීම් කඳවුරින් 7 වෙනි ස්ථානය ලබා ගත්තා. ජාතික තේරීම් කඳවුරට තේරීපත් වෙලා අපි අනිත් සමග සහයෝගයෙන් කටයුතු කරමින් හොඳ තරගයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. Hello, we are from Hall Family Balika Kurunegala, 4th Battalion. First of all, we like to thank everyone who helped us until this moment. And last year we ranked the 6th place from All Island. And this year we hope to get a better place than last year. මම 13 වෙනි බැලෑනියේ රෙජිමන්ට් අංක 13 WO2 අමරදේව ජෝතියස්මින් ජාතික ශිෂ්‍යපද බලකායේ මම 2022 ඉඳන් කඳවුරුගත වෙනවා. මේ වෙනකොට මම CSN තනතුර ලබාගෙන තියෙනවා. ජාතික ශිෂ්‍යපද බලකායේ නායකත්වයේ පෞරුෂ වර්ධනය වගේ ගොඩක් දේවල් මම නොකට ලබාගෙන තියෙනවා. මේක මගේ දෙවෙනි රාජකාරිය. අපි දෙවැනි බලෑනියට අයත් ශ්‍රී දීරානන්ද මහා විද්‍යාලයේ පෙරදිග තෝරාගෙන බටහිර ලෙස කටයුතු කරනවා. අපි දැනට අවුරුදු 4ක් එක දිගට කඳවුරු ගත වෙනවා. මේ තමයි අපේ 4 වෙනි අවුරුද්ද. 2023 වර්ෂයේ 3 වෙනි ස්ථානයත් 2024 වර්ෂයේ ප්‍රථම ස්ථානයත් ලබාගෙන තියෙනවා. අවශ්‍ය කියන්නේ මේ අවුරුද්දේ අපි හොඳ තරගයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. 2023 වර්ෂයේ සහ 2024 වර්ෂයේ ලබාගත් අත්දැකීම් සමග 2025 වර්ෂයට හොඳ පන්නරයක් අපිට ලැබිලා තියෙනවා. ඉතිහාසයේ දෙපැත්තේ ඇවිදරුවොත් දැනට වසර 62කට ආසන්න කාලයක් මේ සූර්ය වාදන කඳවුරු පවත්වා තිබෙනවා. එන්නතුළු ශිෂ්‍යපද දීකෝණනින්ද මේ පිළිවෙල සාවරු කරගත යුතුයි. කරනවා ඒ වගේම මුස්ලිම් දෙනාට තමන්ගේ දක්ෂතාවයන් පෙන්වුම් කර නිවැරදි තමන්ට හිමි ස්ථාන ලබා ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නායකත්වයේ සාර්ථක එකක් වේවායි ප්‍රාර්ථනා කරනවා. සේනා විද්‍යාලය දාතුමාගේ ආරම්භක දේශනීය ප්‍රතිපත්ති පැහැදිලි කරා. ඒ කට්ටිය කඳවුර තුළ ගමන් කරනකොට සංස්කෘතික වශයෙන් ගමන් කරනවා පෙළ හදා ගන්න ක්‍රමයක්. එහෙනම් නියමිතව පෝලිං වෙලා තමයි ගමන් කරන්නේ.